හලෝ යාළුවනේ අන්‍ය ආසෝ කියලා ඔන්න අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් ලස්සන වීඩියෝ අරගෙන තමයි එන්නේ. අද අපි යන්න හදන්නේ කොරියාවේ ගොඩක් විනෝදජනක දෙයක් තමයි කඳු නගින එක. ඒක නිසා ගොඩක් අය කඳු නගිනවා. එහෙම තමයි ජීවිතේ විඳින්නේ. අපිත් කන්දක් නගින්න තමයි ආවේ. මේ කන්ද මග හරියට වෙනකන් වාහනින් ඇවිල්ලා ඉතුරු ටික පයින් තමයි යන්න තියෙන්නේ. මම පයින් යන තැන ඉඳන් තමයි වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. වෙනස් විදියේ තැනක් මාත් මේ මුල්ම වතාවට තමයි ආවේ. මේ වගේ තැනකට අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔයාලට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. හැම තැනකම තියෙනවා මෙන්න මේ විදිය මැප් එකක් දාලා. මැප් එකට අනුව තමයි යන්න ඕනේ. ඒ වගේම තමයි තියෙනවා ලිස්සනවයි කියලා බලාගෙන අඩිය තියන්නේ කියලා තියෙනවා. බලමු ගිහිල්ලා මොන විදියද කියලා ලොකේෂන් එක. ඒත් එක්කම අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කොරියාවට ඇවිල්ලා තමන්ගේ ලස්සනම හීනේ හැබෑ කරගන්න තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල නම් එක්සෑම් පාස් වුණු හැටියම කොරියාවට එන්න පුළුවන්. මේ වෙනකොට ගොඩක් අමාරුයි කොරියාවට එන්න. කොරියාවට එන එකත් යාළුවනේ හීනයක් වෙලා තියෙන්නේ. කොහොම හරි මොන බාධකාවක් අපි හීන ජය ගන්න ඕනේ. කොරියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයගේ හැමෝගෙම හීන හැබෑ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගමන් 2026 අවුරුද්දේ 2025 දැන් ඉවර වෙන්න ළඟයි. 2026 අවුරුද්දේ අලුත් රැකියා අවස්ථා මොනවාද? ඒ වගේම තමයි යාළුවනේ 2026 අවුරුද්දේ ඇග්‍රීමන්ට් කොච්චර ප්‍රමාණයක් ලංකාවට ඒවිද කියන කතාව ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා දිගටම වීඩියෝ එක එකතු වෙලා ඉන්න. අපි යමු ඉස්සලාම කන්ද බලන්න. ඔන්න යාළුවනේ මෙන්න මේ ආකාරයට තමයි මේ කන්දර නගින්න තියෙන්නේ. මුල් තැන උඩට ගියාට පස්සේ ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකට තමයි මේ විදියට පඩි පෙලක් ගහලා යන්න හදලා තියෙන්නේ. අපි ගිහලා බලමු උඩටම මොන විදියද කියලා මේ කන්ද. ඒ වගේම තමයි මේ කන්ද මුලින් ඉඳන් සාමාන්‍ය මැද හරියට වෙනකන් යාළුවනේ එන්න පුළුවන් වාහනෙන් ඇවිල්ලා ඉතුරු ටික පයින් යන්න තියෙන්නේ. බලමු අපි ගිහලා උඩට මොන විදියද කියලා. ඔයාලට පේනවනේ යාළුවනේ ලස්සන තැනක් මෙතන. ඇත්තටම අද ටිකක් උඩකට සැරයි පිස්සු හැදෙන තැනක්. මෙන්න මෙතන තියෙන මැප් එක. මේ නගර ටික මාක් කරලා තියෙන යාළුවනේ මෙතන. මේ පැත්තේ සිටි එක තියෙනවා. මේ පැත්තේ වෙන සිටි එකක් තියෙනවා. මුළු පළාතක්ම පේනවා යාළුවනේ මේ කන්දට. අපි බලමු තවත් කොටසක් තියෙනවා මේකේ. ඒ කොටසටත් ගිහිල්ලා බලමු. කොරියන් ජාතිකයෝ වෙනස් විදියේ වැඩ තමයි යාළුවනේ කරන්නේ. අපි යමු ඊළඟ කොටසටත්. ඇත්තටම පරිසර හිතකාමී විදියට මේවා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ගින්නක් ඇති වුණොත් නිවන්න සොහාගියෙකුත් තියෙනවා. ගින්න නිවන ඔයාලට පේනවා ඇති. ගොඩක් ලස්සනයි මෙතන. තනින් තන. ඒ වගේම තමයි යාළුවනේ CCTV හයි කරලා තියෙනවා. මොකද වයසක අය මෙතන මේවට එන්න නිසා ඇවිල්ලා මොනවා හරි අනතුරක් වුණොත් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙනවා පොලිසිය. සාමාන්‍යයෙන් ජනවාරි 1 වෙනිදා ඉර බලන්න තමයි මේ වගේ කඳු වලට කොරියන් කට්ටිය තමන්ගේ අවුරුද්ද පටන් ගන්න මේ වගේ කඳු වලට තමයි ඉන්නේ. ඒක නිසා මේ කන්දත් ඒ වගේ තැනක් තමයි සුවිශේෂී ස්ථානයක්. මෙතනට ඇවිල්ලත් සමහර අය මං ඔයාලට පෙන්නපු තැන් වල ඉඳන් ඉර බලනවා. ඒ කියන්නේ ඉර පායනකොට එයාලා හිතන්නේ අවුරුද්ද පටන් ගන්න සුබයි කියලා තමයි හිතන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම වගේ මේ වගේ කඳු වලට ඇවිල්ලා තමන්ගේ අවුරුද්ද පටන් ගන්නවා. බලන්න ගොඩක් ලස්සනයි නිදහස් පරිසරයක් තියෙනවා. ඒ වගේම තමයි මම තාම දැක්කේ නැහැ මේ එකම තැනකවත් ප්ලාස්ටික් බෝතලයක් ඒ වගේම අරක්කු බීලා දාලා තියෙන සෝජු බෝතලයක් ඒ වගේම ඉටිකොල කෑල්ලක් අපි භාවිතා කරලා විසික් කරන කිසිම දෙයක් යාළුවනේ මේ කන්දේ නැහැ. අපි වගේ සාමාන්‍යයෙන් මිනිස්සු ගමන් කරන්නේ කොරියන් ජාතිකයෝ වතුර බෝතලයක් කරෙම්මෙන් තියෙන්න පුළුවන් මේකේ විසික් කරලා බීලා ඉවර වෙලා. එහෙම නෑ. ලංකාවට වඩා වෙනසකට තියෙන්නේ අන්න ඒක විතරයි. ඔන්න යාළුවනේ මේ පැත්තෙන් ගියාට පස්සේ පාලමක් තියෙනවා.
මේ පාලමටත් මං ඔයාලව එක්කගෙන යන්න. අපි ඉස්සල්ලා මේ මෙතන තියෙන කන්ද උඩට පොඩ්ඩක් ගිහිල්ලා බලලා එමු. මෙතරත් යාළුවනේ වෙනමම වීදියේ තැනක් තමයි. ඔයාලට පේනවනේ. අන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති. මෙතනත් පොඩි අය සෙට් එකක් ඉන්නවා. අපි එතනටත් ඒ පාලමෙට ගිහිල්ලා බලමු මොන විදියද කියලා. ගොඩක් අය ඇවිල්ලා තියෙන යාළුවනේ ඒ පාලම බලන්න තමයි. අපි යන්නේ යාළුවනේ දැන් ඊළාට අනිත් පැත්තේ තියෙන පාලමට තමයි. පොඩි ළමයිනුත් ගිහිල්ලා එනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ පාලම දැක්කිනකම් ඉවසිල්ලක් නැතුව තමයි මටත් තිබුණේ. ඔයාලට පේන ඇති මේ පාලමත් අමුතු විදියට යාළුවනේ හදලා තියෙන්නේ. බැලු හැම්පුරාම කොළ පාටයි කඳු තමයි තියෙන්නේ. ඔය විදියට තමයි මෙතන තියෙන්නේ. බලමු අපි අර එහා කොනක් කියලා යාළුවනේ. 안녕하세요. මේකත් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේක ලිස්සන් නැති ආකාරයට හැඩ දාලා තමයි මේකත් හදලා තියෙන්නේ මේ පාලම. ඔන්න ඔහොමයි යාළුවනේ අපි ඉස්සරහට යමු. ඔන්න අපේ යාළුවත් ඉන්නවා අපේ අයියා ලාල් අයියත් එක්ක තමයි මේ ගමන ආවේ මම. ගොඩක් ලස්සන තැනක් තමයි මෙතන. හැබැයි ගොඩක් සෙනග ගන්න නැහැ මෙතන. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා එතනක් තියෙන පට්ට ලොකේෂන් එකක් තමයි යාළුවනේ. මෙතනත් පිස්සු හැදෙන ලොකේෂන් එකක් තියෙන්නේ. ඔයාලට පේනවනේ හැම තැනම යාළුවනේ මෙන්න මේ විදිහට බෝඩ් ගහලා තියෙනවා. ඉස්සර සුළුයි කියලා. නිවාඩු දවසට මේ වගේ තැනකට ගිහිල්ලා එන්ජොයි කරන්න. කොරියාවේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා. වෙනස් විදිය කෝණකින් තමයි කොරියන් ජාතිකයෝ ලස්සන බලන්නේ කොරියාවේ. ඒක නිසා මේ විදිය ස්ථාන හදලා තියෙන්නේ. ඒක නිසා තමයි නැත්නම් කොරියන් අයට මෙච්චර මේ වියදමක් දාන මේ විදිය පාලමක් හදන්න වඩාත් කියද කියන්නකෝ. ඔන්න යාළුවනේ අපි දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. අපි එක්ක ආපු අනිත් එක්කෙනා එන්න බැහැයි කියලා කිව්වා. කොරියන් එක්කෙනෙක් එක්ක ආවේ. එයා අපිට එන්න බැහැයි කියලා කිව්වා. නිදිමත හේන නිදා ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මෙතනත් යාළුවනේ මේ දූවිලි සුද්ධ කරගන්න. යාළුවනේ මේ ඒක සුද්ධ කරගන්න තමයි මෙතන මේ උලන් එන විදියට හදලා මේ තියෙන්නේ මෙතනත්. අපි බලමු ගිහිල්ලා තව කෑල්ලක් තියෙනවා. ඒකෙන් නැගලා බලමු. ඔය ලංකාවේ සීගිරිය ඒ වගේ තැනක් තමයි මේකත්. අතීතයේ රජවරු වාසය කරපු තැන් තමයි මේ විදියට මේ හදලා තියෙන්නේ. කොරියන් නාට නරඹන්න. මට පේනවා යාළුවනේ මේ කැලෑවේ බිම්බෝම්බ තියයි කියලා ගහලා තියෙනවා. අපි අයියන් ටික බයි ඉන්නේ බිම්බෝම්බ තියයි කියලා කිව්වට පස්සේ මූණත් එක්ක කළු වුණා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අපිට මේ කන්ද නගින්න වෙනවා. ඔන්න යාළුවනේ මෙතනට පේනවා සිටි එකම. ඔන්න යාළුවනේ මෙතනට ආවට පස්සේ අපිට පේන ලොකේෂන් එක ඔන්න ඔය විදියට තමයි. ගොඩක් ලස්සනට පේනවා. ගොඩක් කල් ඉඳන් මෙතනට එන්න කියලා බලාගෙන හිටියේ. අද තමයි වෙලාවක් හම්බුනේ මේ ස්ථානට එන්න. ඒ වගේම තමයි යාළුවනේ ලංකාවෙන් කොරියාවට එන්න ඉන්න යාළුවන්ට කියන්නේ ගිය අවුරුදු වලට වඩා මේ අවුරුදු වල ආර්ථිකය තාමත් හරි අතර හැරිලා නැහැ. ඒක නිසා තමයි යාළුවනේ ගොඩක් වේකන්සි ජොබ් අඩු වෙලා තියෙන්නේ. 2026 අවුරුද්දේ සුබ වේවි කියලා හිතනවා. සුබ වෙන්නේ කියලාත් ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝස් බලන ගොඩක් යාළුවෝ ඉන්නවා. ඒ යාළුවොත් ගැන මතක් කරන්න ඕනේ. බලාපොරොත්තු නැති කරගන්න එපා යාළුවනේ. බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේම තමයි කොරියාවට ඇවිල්ලා හොඳට වැඩ කරන්නත් හිත ධෛර්යමත් වෙන්නේ කියලා
මම ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ වීඩියෝස් වල හැම දෙයකම මම ඇත්ත සඳහන් කරලා තියෙනවා ඔයාලට. ඔයාලා වෙනුවෙන් තමයි වීඩියෝස් කරලා තියෙන්නේ. මොරාල් එක හදන්නේ කියලා බොරුවට වීඩියෝස් කරනවට වඩා හොඳයි ඇත්ත පෙන්නලා ඔයාලගේ හිත ලංකාවේදීම හදලා කොරියාවට ආවට පස්සේ හොඳ ගේමක් මේකේ ගහන්න පුළුවන්. ඒ වගේම තමයි දීවරාංශය රැකියා ගොඩක් කට්ට කන කොල්ලෝ ඉන්නවා. ලංකාවේ අපි කියලා කොරියාවට එනවට වඩා වෙනස් යාළුවනේ කොරියාවට ඇවිල්ලා ගහන ගේම ගොඩක් දුෂ්කරයි. පාන්දර රැයට තමයි මුහුදු යන්නේ. සීතල දවස්වල රැයට බෙල්ල අල්ලන බෝට්ටු තියෙනවා මුහුදු ගිහිල්ලා. ඒක නිසා සීතල දවස්වලටත් ගොඩක් අමාරු යාළුවනේ මුහුදු ගිහිල්ලා වැඩ කරන්න. ඔයාලා ඒකටත් අනිවාර්යෙන්ම සූදානම් ශරීරයෙන් එන්න කියලා තමයි කියන්නේ. ඔනේ යාළුවනේ ඒ කන්ද නම් එච්චර ලොකු නැහැ. උස තැනක් නෙවෙයි. ඒ කන්දේ උඩටම ගිහිල්ලා ආවා. කන්ද බැහැගෙන යන ගමන් තමයි ඉන්නේ අපි. අපි ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ පාකින් එකට. මෙතන ඉඳන් වාහනේ පාක් කරලා තමයි ආවේ. අනේ යාළුවනේ අපි පිටත් වෙන්න තමයි හදන්නේ. අපි හියන්නිම් තමයි මේ ඉන්නේ. හියන්නිම්. 아니요, 연산 지으려고. යාළුවනේ මේ අයියා කියන විදියට කොරියාවේ ටිකක් වැඩ ටිකක් අඩුයි කියලා තමයි කියන්නේ. ඊළඟ අවුරුද්දේ ටිකක් අමාරු වෙනවා කියලා තමයි කියන්නේ යා කියන විදියට. ඔන්න අපි අද මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තීරණය කරා මම. දැන් කඳු නැගලා ගොඩක්